ඉස්සර එක මම අහලා තියෙන අපදාන කතාවක එක ස්වාමීන් වහන්සේ නමකට බණ භාවනා කරන්න අමාරුයි. උන්වහන්සේ ආරාමේ ගොඩාක් මල් පැල හැදුවා. මං හිතන්නේ තරුණ කාලේම උන්වහන්සේ අපවත් වුණා. ඒ ගමේම ඉපදුන පුතෙක් වෙලා. ඒ දරුවා පුංචි කාලේම එයාට ආසාවක් ඇති වුණා හාමුදුරන් වහන්සේ නමක් වඩම්මලා බණ කියන්න. එයා මේ පින්කම කළා. 7 වතාවක් ස්වාමීන් වහන්සේලා වඩම්මලා ධර්ම දේශනා කරවලා තියෙනවා. ඒ ජීවිතෙත් පොඩි වයසෙන් මලා ආයේ ගමේම ඉපදුණා. පුංචි කාලේ මහාන වෙන්න ආස හිතුණා. එයා මහාන කරන්න ගියා. හිසේ කෙස් කපලා සිවුර පොරවනකොටම අරහත්ත්වයටපත් වුණා. කලින් ජීවිතවල ධර්ම දානෙ දීලා. කලින් ජීවිතවල ධර්ම දානෙ දීලා. ධර්ම දානෙ ලැබලා දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. එය ඇත්තන්ගේ මහවත සුඛාපටිපදා. අන් අයට ධර්මයේ දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. ඔබ අහලා තියෙනවා සන්තති ඇමතියා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුගුණ කිය ගියා. ඒ බුදුගුණ කිය යනකොට බන්දුම රජතුමා ඔහුට කරත් අශ්වයෙක් දුන්නා. අශ්වයා උඩ බුදුගුණ කිය ගියා. කරත්තයක් දුන්නා. කරත්තේ උඩ බුදුගුණ කිය ගියා. ඇතෙක් දුන්නා. ඇතා උඩ බුදුගුණ කිය ගියා. ඒ බණ කියපු කෙනා අපේ බුද්ධ ශාසනයේ සන්තති ඇමති ඇතා උඩම රහත් වුණා. එක බණ පදේ. අර බණ කියන්න පහසු හදපු කෙනාට මොකද වුනේ? විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ බණ කියන්න අර වාහන දුන්න කෙනාට මොකද වුනේ? එයා ඒ ජීවිතේම රහත් වුණා. බණ කියපු කෙනා බුද්ධ ශාසන 7ක් හිටියා. බණ කියන්න පහසු හදපු කෙනා ඒ බුද්ධ ශාසනයෙම රහත් වුණා. මේ ධර්මයේ දේශනා කරන තැනක් හදනවා කියන්නේ ඉක්මනින් නිවන් දකින්න උපකාර වෙන පින්බලයක්.